අයිබෝන් පුතේ සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා අද නිදොල පුතාලා හැමෝටම. ඉතින් මේ ආරම්භ කරන්නේ තුන ශ්‍රේණිය 12 පුතාලා වෙනුවෙන් පාතන ඉංග්‍රීසි පන්තියයි. හරි ඉතින් අපි දෙවෙනි පාඩම තමයි මේ වෙද්දී ඉගෙන ගනිමින් ඉන්නේ නේද? දෙවෙනි පාඩමේ අවසාන කොටස තමයි අපිට තියෙන අවසාන කොටස. අදයි සෙනසුරාදා ක්ලාස් එකේ කරාම අපිට මේක ඉවර කරගන්න පුළුවන්. හරි ඉතින් මම පුතාලා මේ මම කියලා තිබ්බා නේද රූප ටිකක් හොයාගන්න කියලා පුතාලට මෙන්න මේ මේ වගේ රූප ටික හොයාගත්තද එහෙම නැත්නම් මම මේ පුතාලට රූප හොයාගන්න අපහසු නම් ටියුට් එකකුත් දැම්මා කැමති නම් ඒක print කරගන්න කියලා ඒ වරි මේ සූදානම් කරගත්තද අද අපිට ඒ ලෙසන් එක තමයි තියෙන්නේ ලබන සතියේ පුතාලට පේපර් එකක් දාලා තියෙනවා 19 වෙනිදාට සාකච්ඡා කරන පේපර් එක දාලා තියෙනවා මේ ගෲප් එකේ තියෙනවා. හරි? ඒක මේ 19 වෙනිදා තමයි අපි සාකච්ඡා කරන්නේ දෙවෙනි පේපර් එක. හරි පේපර් කරන්නේ නැති දාට පේපර් ක්ලාස් එක දවසේදී සාමාන්‍ය ඉංග්‍රීසි පන්තිය කරනවා. තාම අපි දෙවෙනි පාඩමනේ කරන්නේ නේද? ඒ නිසා ගොඩක් පේපර්ස් නැහැ තාම. හරි ඉතින් මම පුතාලට කිව්වා ඒ රූප ටික හොයාගත්තා නම් බලන්න චුට්ටක් කියන්න බාන කවුද කාගාව තියෙන්නේ කියලා. කොබාන තියෙන සමහර බබාලා print කරගෙන සල්ල පුතේ හොඳයි. ගොඩක් අය ගාව තියෙනවා නේද? උමන්දිත බබෝ, මදුෂානි බබෝ, විසන්දල් පුතේ රූප තියෙනවා. හොඳයි. තව කවුද බාන? හරි. විහිගු පුතේ රූප තියෙද යසුද පුතේ මින්කි බබෝ තියෙනවානේ. රයිට් print කරගෙන නේ රූප කපාගෙන රෙඩි කරගෙන ඉන්නවා. හොඳයි හොඳයි. අපේ මේ මදුෂානි කියලා තමයි තියෙන්නේ නම නම් රීනේම් කරමු බබාගේ නම දාමු. දිවංශ පුතේ හරි. ඉතින් දැන් රූප හොයාගන්න බැරුවන දරුවෝ ඉන්නවනේ. දැන් අද අලුතෙන්ම සම්බන්ධ වෙන දරුවෝ සමහර ටික දන්නේ නැතුව ඇති. මම ගෲප් එකට නම් දැම්මා හැබැයි. කමක් නැහැ. දැන් රූප නැති දරුවෝ මේ පොඩක් ඉඩ තියාගන්න රූප අලවන්න. රූප තියෙන දරුවෝ රූප අලවගෙන අපි වැඩ ටික කරගෙන යමු. හරි. ඉතින් මයි පුතාලා ගන්න book number 4. තනලි පුතේ. ඔන්න හැමෝම book number 4 ගන්නකෝ. පොතට වැඳලා හැමෝම අද දිනේ දාන්න බලන්න. පොතට වැඳලා හැමෝම අද දිනේ දාන්න. හතරේ පොත. ගන්න පුතේ පොත ගන්න. හරි. ඉතින් පුතේ බලන්නකෝ. මම දැන් ටියුට් පොතේ තියෙන ටික නෙමෙයි මම වෙන පික්චර් එකක් පෙන්නන්නම්කෝ. මේ මොකද මේ කරන්නේ මෙයා? මේ ගර්ල් කෙනෙක් කෙනේ ලස්සන. නේද ඉෂි බබු? මේ ගර්ල් මොකද කරන්නේ? බාන්න එයාලා කරන ඇක්ෂන් එක පෙන්වන්න බලන්න. What's the girl doing? Yes? She is brushing her teeth නේද? දත් මදිනවා. Brush, very good. දත් මදිනට අපි මොකද්ද කියන්නේ? Brush. ඔයාගේ දත් මදින brush your teeth කියලා හැම කියන්නේ අපි නේද? එහෙනම් දත් මදිනවා, කෑම කනවා, ඒ වගේ එක එක actions තියෙනවා අපිට ඉගෙන ගන්න. මේවට අපි කියනවා පුතේ මේ verbs කියලා. ක්‍රියාපද. හරි. verbs ක්‍රියාපද. ඒ කියන්නේ මොකක් හරි action එකකට කියන නම. හොඳේ action words. දැන් brush කිව්වහම මේක verb එකක්. මොකක් හරි action එකක්. දැන් අපි ඔය එකින් එක ලියාගෙන යන්න තමයි හදන්නේ. හරිද? රූප තියන අය මොකද කරන්නේ? රූප අලවනවා. රූප නැති බබාලා මොකද කරන්නේ?
රූප අලවන්න ඉඩ තියාගන්න ඕන. රූප අලවනවා නම් සිංහලෙන් ලියනවද? නෑ. රූප අලවනවා නම් සිංහලෙන් ලියන්නේ නෑ. රූප නැත්නම් විතරක් සිංහලෙන් ලියාගන්න. ඊගාට සිංහල වචනේ රූප ඇලෙවුවාම මකලා දාන්න. හරි. ඉතින් අපි ඉගෙන ගන්නනේ ෆස්ට් ඇක්ෂන් එක මොකද්ද? බ්‍රෂ්. අපි බ්‍රෂ් කියලා කියනවා දත් මදිනවට. දැන් ඔයාලා බ්‍රෂ් කරේ නේද? දත් මදිනවා. දත් මදිනවා. හරි. දැන් අලවන්න බලන රූපේ බ්‍රෂ්. රූප තියෙන අය රූප අලවමු. බ්‍රෂ්. මේවා රූප අඳින්න අමාරු. ඒ නිසා අපි රූප අලවන එක තමයි සුදුසු. බ්‍රෂ්. මේ තියෙන්නේ මේ අම්මෝ ටූත් පේස්ට් ගොඩක් දාලා නේ මේ. බ්‍රෂ්. දැන් සම්බන්ධ වන දරුවෝ book number 4 හතරේ පුත. හරි මාතෘකාව ලියා ගන්න. verbs කියලා ක්‍රියාපද එහෙම නැත්නම් අපි කියනවා doing words කියලා කියනවා action words කියලා කියනවා මොනවා හරි අපි කරන දේවල් ක්‍රියාපද. හරි brush in the morning in the night we brush our teeth. නේද? උදේට රැට අපි දත් මදිනවා brush. දත් මදිනවා brush. දිමාෂ පුතේ මොකෝ ගැටලුව? දැන් පුතාලා රූප අලවනකොට පොඩ්ඩක් ඒකත් කල්පනා කරන්න. පොතේ එක පිටුවම දෙකට නමන්න. හරි? මේ ඉඩ ගානට මැනේජ් කරගෙන නේද? එක පිටුවක රූප 3-4ක් වගේ අලවන්න පුළුවන් වෙයි. බැලන්ස් කරගන්න එක. සිංහල තේරුම ඉදිරියෙන් නැත්නම් පහලින් ලිව්වා වුණත් කමක් නැහැ. පිටුව දෙකට නැමලා ගොඩාක් ඉඩ නාස්ති වෙන්නේ නැති වෙන විදියට හරි ලියන්න. brush දත් මදිනවා. brush brush brush. වංශි බබෝ තිෂාන් පුතේ දිමාෂ පුතේ රූප නැත්නම් සිංහල වර්ඩ් එක ලියා ගන්න පුතේ ඈ නැත්නම් හොයා ගන්න බැරුව ගියොත් එහෙම නේද ආයි රූප අලවනකොට brush brush දත් මදිනවා. ඕකේ හසිර පුතේ හොඳයි. මහිෂ බබෝ මහිෂ පුතේ finish. yes good good. brush රූප අලවන අයට චුට්ටක් වෙලා යනවා නිසා අපි ඉතින් ඉමු ඈ රූප ටික අලවනකා නේද නිම්සර පුතේ? හලි හරිද? රූප ඇලෙවද? කොහොමද? හොඳයි. චෙනෝ හයිද චෙනෝ තිසන්ද පුතේ හරි. right තුමන්දිත පුතේ සල්ලි බබෝ ඉන්නකි බබෝ හරි හරි ටක් ගාලා ගිල්ල වතුර ටික. ඉන්නකි බබෝ මයික් එක ඔන් වෙලාද බන්දා ඔෆ් කරන්න. මේ මොකද ඔෆ් කරන්න බෑ වාගේ මයික් එක පෙන්නන්නේ නැහැ. පියන්සා හොඳයි පුතේ. දිලුම් පුතේ ලක්නනි බබෝ ටී ටයිම්. හරිද? රූප ඇලෙවද? නෑ? ගන්න බැරුණාද? ඉඩ තියාගත්තනේ? ඔව් ඔව්. තව දෙය නැමිලා ගියේ. අක්කද අයියද? මම දැක්කේ නෑ කියන්නේ. මම දැක්කේ නෑ කියන්නේ. හරි දිලුම් පුතේ හිමාෂි බබෝ. right ඊගාට ඔන්න brush. දත් මැද්දා. ඊගාට හෙසදු පුතේ දත් මැදලා. මොකද අපි ගන්න ඊගාව action එක අපි බලමු. මොකද මේ කරන්නේ second picture එකේ දෙවෙනි picture එකේ the girl is
washing her face. ගැන් ළමයාගේ මූණ සෝදනවා නේද පුතේ? wash. wash. wash කියනවා සෝදනවාට. කො බලන්න. wash your face. yes like this. මේ වගේ නේද? අන්න හරි. සවන් චුට්ටක් ගෑවුනොත් එහෙම කොහොමද මූණ? හරි. wash එනවා. ඔන්න දත් මැද්දා නේද? then wash your face. මූණ සෝදන්න. wash කියලා කියන දැන් මූණ විතරක් නෙමෙයි අපි අත් දෙක සෝදනවා. එහෙම හරි ඔක්කොටම තමයි wash කියලා කියන්නේ. මූණ සෝදන්න නම් මූණ සේදීම නම් washing face කියලා අපිට කියන්න පුළුවන්. අපි verb එක විතරනේ ඉගෙන ගන්නෙ. wash සෝදනවා. සෝදනවා. wash your hands අත් සෝදන්න. ඒ විදිහට wash. හරි පික්චර් එක අලවමු. දිනුම් පුතේ චන්ලි බබෝ. හොඳයි හිමාංශු පුතේ දිනුම් පුතේ ආයෙ wash කරානේ. right ලියන්සා හොඳයි. brush wash ජල්නි බබෝ finish. ඔව් අම්මේ මන්දිත පුතා කොච්චර හොඳයිද brush කරනවා wash කරනවා. නේද නිතර පුතේ brush wash. ඔව් නේද සල්ල පුතේ. හරි ඉතින් සල්ල පුතේ හොඳයි. මේක පුතේ finish. හරිද brush කරා wash කරා හරිද? next ඔන්න එනවා මම ඊගාව එකක් කියන්නේ දැන් ඔයාලා හරි කියන හින්දා හොඳේ. මොකද්ද picture 3 තුන්වෙනි එක? she is eating something මොන හරි කනවා නේද පුතේ? අපි බලමු මේ පුතාලගේ පොතේ තියෙන picture එක. සාමාන්‍යයෙන් අපි උදේට ඉතින් ගොඩක් බත්මනේ කන්නේ නේද? ඔයාලා ගෙදරත් එහෙම දන්නේ බත්ම තමයි දෙන්නේ නේද? නේද? බත්ම තමයි උදේට කවන්න ඕනේ කොහොම හරි. මේ picture එක ගමුකෝ. මේ තියෙන්නේ බත් තියෙනවා පාන් තියෙනවා නේද? සාමාන්‍ය උදේට පාන් කන්න කන අඩුයි අපි උදේට නේද? බත් තමයි හොයන්නේ මේ. eating rice. she is eating rice. බත් කනවා නේද පුතේ? how do we eat rice? කොහොමද අපි බත් කන්නේ? show me the action එක. yes like this මේ වගේ නේද? හරි eat කනවා. හරි now stop eating. දැන් කන එක නතර කරලා let's write the word වචනෙන් නියමු. eat කනවා. eat කනවා. brush wash eat. හැබැයි ඔයාලා ගෙදර නම් කොහොම නෙමෙයි බත් කන්න දෙර නේද? ඔයා මේ දුවනවා ඇති මේ දුවනවා ඇති අම්මා බත් එක අරන් එහෙ දුවනවා ඇති මේ දුවනවා ඇති නේද? එහෙ නේද? වාඩි වෙලා ගන්න නම් වෙලාව නැතුව ඇති අනිවාර්යෙන්. නේද? මැරතන් එකක් දුවන ගමන් තමයි උදේට කනවා ඇති ගොඩක්. එහෙමනේ උදේට නේද? දෙයක් වගේ නේ ගෙදර නේ? ඔය විදිහට වාඩි වෙලා ගන්න වෙන්නේ අපිට දවල්ට නෙවෙයි ඇත්තටම රැයට තමයි නේද පොඩ්ඩක්. ඒත් බැයිද දන්නේ නැහැ ඉතින් ක්ලාස් එහෙම තියෙනවා නේ. අම්මලාට කවන්න එහෙම වෙනවනේ ඉතින්. හරි. eat කනවා. කොහොම හරි කවන්නේ කනවා eat. හොඳයි නියස පුතේ. ඉඩ මැනේජ් කරගන්න. හරිද ගොඩාක් ඉඩ නාස්ති වෙන්නේ නැති වෙන විදිහට බැලන්ස් කරලා අලවන්න. eat කනවා. නේද? after eating කෑවට පස්සේ මොකද කරන්නේ? we drink water. නේද? we drink water. දඩි විදිය වතුර ටිකක් බීලා ඉතින් දුවනවා ඉස්කෝලේට එහෙමනේ. වතුර බොනවා මේ. the girl is drinking water. වතුර බොනවා මේ girl මේ. පේනවා නේද පුතේ? වතුර ගොඩක් බොනවා. වතුර ගොඩක් බොන්න ඕනේ නේද? කො බාන ඇක්ෂන් එක පෙන්නන්න කොහොමද ඔයාලා වතුර බොන්නේ? drink water? yes. very good. හොඳයි ගොඩක් බිව දිනුම් පුතේ.
right එහෙනම් අපි action එක ලියමු වසර පුතේ drink වතුර බොනවා drink drink මොනවා හරි කමන්නේ බොනවට වතුරද තේද සුප්ද සුප් නෙමෙයි අපි ගමුකෝ උදේට මොනවද බොන්නේ අපි කැඳ කැඳ වලට මොනවද අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කැඳ දැන් ඔයාලට තියෙන ආහාර පාඩමේ ඕවා තියෙනවා ඉගෙන ගන්න කැම බීම જાති ඉගෙන ගන්න තියෙනවනේ නේද ලස්සන පාඩම් ගොඩාක් තියෙනවා නේ සර පුතේ උපලවන්න drink දැන් උදාලා actions හතරක් දානවා brush wash eat drink yes brush wash eat drink අන්න හරි කැඳ වලට කියන්නේ porridge කියලා porridge ඒවා අපි ඉදිරියේදී ඉගෙන ගමු හොඳේ අලවන්න රූප අලවන්න brush spellings පාඩම් කරගමු ඒ ගමන් නේද පුතේ brush brush wash 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 eat eat drink 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 බොනවා නේද පාඩම් කරගන්න ඕනේ ඈ brush wash eat drink ඊගාවට හරි දැන් කෑවා වතුර බිව්වා මොකද ඊගාට කරන්නේ ගත්ත ස්කූල් බෑග් එක නේද දඩි විදියේ යනවා කොහෙද යන්නේ ඉස්කෝලේ යනවා නේද පුතේ ඔව් දැන් ඉතින් මම ඒක නම් ගලක් පෙන්නන්න කියන්නේ නැත්නම් ඔයාලා යයි නේද go යනවා go යනවා go යනවා මෙම යනවා කොහොම හරි යනවා නේද ලියන්නේ ඒක රූපය අලවන්නේ go brush wash eat drink go brush wash eat drink go හොඳයි නියස පුතේ රූප අලවන දරුවෝ රූප ටික අලවන්නකෝ ඈ හොඳයි ෆිනිෂ් තනි පුතේ යසිත පුතේ හරි තනි පුතේ රූප අලවන්න ඕනි ආයි ඈ හරිද ලක්නුනි බබෝ don't go come brush wash eat drink go හරි එසඳු පුතේ දැන් අපි ඉගෙන ගත්තා actions පහක් එහෙම නැත්නම් verbs පහක් අපි ඉගෙන ගත්තානේ මම ඉංග්‍රීසියෙන් කියනවා මම පුතාලා මට action එක පෙන්නන්න ඕනි ඈ හරි හරිද හැබැයි අවසාන action එක කළා ඔයාලා හපෝ වෙන්න ඕනේ ඈ හරිද right okay ඔන්න එහෙනම් මම කියනවා ඔයාලා කරන්න කරලා පෙන්නන්න මේ පිළිවෙලට නෙමෙයි දැන් මම කියන්නේ ඈ පිළිවෙලට නෙමෙයි කියන්නේ eat brush drink wash go come හරි හොඳ හොඳයි ඇක්ෂන් දැන් අපි පහක් දාන්න ක්ලැප් එකක් ක්ලැප් කරමු බාන හොඳයි දැන් මතකයි නේද ස්පෙලිංස් ටිකත් අපි පාඩම් කරගමු හරි ඔන්න අපි දැන් ඇක්ෂන්ස් පහක් ඉගෙන ගත්තා හරි ඔන්න ඊට පස්සේ ඉතින් දැන් හිතන්නකෝ ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා ඒකට මොකද වෙන්නේ අපිට ඉතින් කරන්න වෙනවා හෝම්වර්ක් නේද පුතේ එතකොට අපි ලියනවා right ලියනවා
how do we write කොහොමද අපි ලියන්නේ කොහොමද ලියන්නේ ඔමෝමනේ ලියනවා action එක හරි දැන් එහෙනම් රූපය අලවු මේකට මේ තියෙන්නේ මේකේ තියෙනවා right කියලා අපේ ටියුට් එකේ තිබ්බා right වලට අදාළ ලස්සන පිටර එක පේපර් වල මේවා දාලා තියෙනවා හොඳේ මේ තියෙන right රෑ එයා පාඩම් කරනවා මේ ටේබල් ලැම්ප් එකක් එහෙම දාලා ලියනවා පුතේ notes ලියනවා right ෂෝක් නේද ලස්සනයි නේද ටේබල් ලැම්ප් එකක් තියෙනවා මේ පෙන්සිල්ස් තියෙනවා හරි ඔයාලා ලස්සනද එහෙම පාඩම් කරන්න ආසයිද ඒකනේ මට තිබ්බ ඉස්සර මේ જાතිම දම් පාට ටේබල් ලැම්ප් එකක් brush wash eat drink go right ඔයාලා තේ පාඩම් කරන්න වතුර බෝතලයක් ළඟ තියාගෙන නේද කොට ෂෝක් මොනවා හරි රටකජු ටිකක් එහෙම ළඟ තියාගෙන පිඟාන එක දාගෙන නේද විනාඩි 20ක් විතර පාඩම් කරලා රටකජුවට 5ක් විතර කන්න හරිද ආයෙ තව රටකජුවට 5ක් කන්න ඕන තව විනාඩි 20ක් පාඩම් කරන්න හරි එහෙම පාඩම් කරන්න අම්මට දෙන්න විනාඩි 20ක් පාඩම් කරනකින් චුට්ටක් ඉල්ලගෙන කාලා එන්න ආයෙ පාඩම් කරන්න රටකජු කන්න ඕනේ පාඩම් කරනකොට දැන් ඉල්ලන්න එපා රටකජු නැතුව පාඩම් කරන්න බෑ කියන්න එපා නේද ටීචර් කිව්වා රටකජු ඕනි කියලා පාඩම් කරන රටකජු ගෙනත් දෙන්න කියන්නේ එපා ඒකේ පොඩි වෙන දෙයක් තියෙනවද right ලියනවා brush wash eat drink go right brush wash eat drink go right ලියනවා ඊගාට හෝම්වර්ක් කරලාද ඔයාලා ගෙදරත් යන්න දෙන්නේ සෙල්ලම් කරන්න අම්මා හෝම්වර්ක් කරලා සෙල්ලම් කරන්න කියලාද කියන්නේ මිහිකු පුතේ ඊට සෙල්ලම් කරලා ඉල්ල හෝම්වර්ක් කරනවා හරි ඉතින් මේ වර්ඩ් එක නම් පුතාලට මම කරලා පෙන්නන්නේ කියන්නේ මේක ඔයාලා දන්න වැඩක් නේ නේද ඔයාලා දන්නේ සෙල්ලම් කරන්න play සෙල්ලම් කරනවා play සෙල්ලම් කරනවා play සෙල්ලම් කරනවා brush wash eat drink go right play හොඳයි හිමාංශු පුතේ චන්ලි බබෝ දෙසන්දල් පුතේ play කො බලන්න දිවංශ පුතේ ඇලෙවඳ ලිවඳ පුතේ කො බලන්න ඉඩ තියාගත්තා නේද හොඳයි හොඳයි රූප ටික අලවල හැමෝම හෝම්වර්ක් දාන්න හෝම්වර්ක් ගෲප් එකට දාන්න ඒකේ ඉන්න දරුවෝ හෝම්වර්ක් ගෲප් එකට දාන්න ප්ලේ සෙල්ලම් කරනවා ඊගාවට කාටුන් එහෙම බලනවද ටීවී බලනවද ඇද සඳල් පුතේ ඒක නම් ඔක්කොලම තමයි ඔව් නේද හරි ටීවී බලනවට අපි කියනවා watch කියලා watch බලනවා watch බලනවා watch බලනවා no ටීවී බලන්නේ හොඳයි එහෙනම් මම බලන්නෙත් නෑ watch තනි බබෝ හොඳයි නේ ඔයා watch ටීවී බලනවා watch ටීවී බලනවා
brush, wash, eat, drink, go, write, play, watch. watch කියලා තව word එකක් දන්නවද ඔයාලා? watch මොකේද අපි watch කියන්නේ? ඔරලෝසුවටත් කියනවා නේද watch කියලා? ඒක noun එක. හොඳේ. දැන් පුතාලා හැමෝම nouns දන්නවනේ. නේද? noun. watch. හැබැයි මෙතන verbs ක්‍රියාපදේ. එතකොට බලනවා. noun එක නම් ඔරලෝසු අපි ඔරලෝසු බඳින්නේ. watch. හරි හොඳයි දෙසන්දල් පුතේ. watch. උමන්දිත පුතේ රූපටි කපනවා තානේ නිහංසා හොඳයි පුතේ. ජල්නි බබෝ කියනවා නේ විනකි පුතේ හොඳයි. හොඳයි විනකි බබෝ දැක්කා. හිමාංශු පුතේ හොඳයි. ෂී බබෝ පව කට් එකක්ද? හසිත පුතේ හසිත පුතේ රයිට්. හරි ඉතින් දැන් ඉතින් ඔය ඔක්කොම වැඩි කරලා ඉතින් මොකද කරන්නේ? මොකද්ද? ස්ලීප් නේද? දොයි යන්න යනවා. හරි. ස්ලීප් නිදා ගන්නවා. ස්ලීප් නිදා ගන්නවා. නිදා ගන්න ඇක්ෂන් එකට තමයි අපි ස්ලීප් කියලා කියන්නේ. දැන් නිදා ගන්නවා. මේ නිදා ගන්න යනවා නම් අපි කියනවා go to bed කියලා කියනවා. හරි. ස්ලීප් කියන්නේ කොහොම හරි නිදා ගන්නවා. ඒකටත් පික්චර් එකක් තිබ්බ නේද පුතේ? ඒක අලවන්න ඈ. මේ තියෙන්නේ play, watch, sleep. පුතාලට දැන් ওই පොතේ තියෙන රූප නෙමෙයි මම වෙනස් රූප දාලා තියෙන්නේ. මොකද මේ දැන් අපි පේපර්ස් එහෙම කරනකොට පොතේවම නෙමෙයිනේ දාන්නේ. ඒ නිසා අලුත් ලස්සන රූප දාලා තියෙනවා. පේපර් වලත් ඕවා දාලා තියෙනවා ඈ. හරි. ඊගාට කරන 19 වෙනිදා කරන පේපර් එක පුතාලා ගෲප් එකට දාලායි තියෙන්නේ. ඊයේ හරි පෙරදා හරි දැම්මේ. print කරගන්න පුතේ ක්ලාස් එකේදී තමයි answers ලියන්නේ ඈ. දැන් නියල වැඩ ඉවර කරන්නකෝ බලන්න. හරි? finish? yes? දැන් මම ඕන ටියුට් එක පෙන්නනවා. දැන් මම පොතේ තියෙන වචන නෙමෙයිනේ තියෙන්නේ නේද? දැන් අපි මේ verbs ටික කියාගෙන යන තමයි හදන්නේ. ඉතින් කෝ බලන්නකෝ වැඩ ඉවරය. hand raise දැන් මොන්නේ හොයාගන්න පුළුවන්. රයිච පුතේ වංශි බබෝ. තිෂාන් පුතේ. තිෂාන් පුතේ. finish. හරි හරි. මිංගු පුතේ. finish. නේද? හරි එහෙනම් යසද පුතේ අපි මෙන්න මේ වැඩේ කරමු. මේ verbs ටික කියමු. පින්තූරය බැලුවා. වචනේ කිව්වා. හරි shall we start? පටන් ගමුද? මාත් කියනවා ඔයාලා එක්ක. right අපි බලමු. brush, wash, eat, drink, go, write,
watch, sleep. හරි එහෙනම් නිම්සර පුතේ අවසානින් ඉඳන් කියාගෙන යමු ෂෙනෝ. අවසානින් ඉඳන් කියාගෙන යමු. sleep. කෝ කියන්නේ ඕව. sleep, watch, play, write, go, drink, eat, wash, brush. හරිද? right. දැන් මම මේ මයි පුතාලා ඉන්න පිළිවෙලට මං මුලින්ම ඉන්න එක්කෙනාගෙනුයි අවසානයේ ඉන්න එක්කෙනාගෙනුයි මේ අහන්නම් වචන ටික ඈ. පිළිවෙල වෙනස් වෙනවා සැනින් සැරේ. ඉස්සෙල්ලාම ඉන්නේ උමන්දිත පුතා. හරි. කියන්න බලන්න මයි පුතා මේ වචන ටික කොහොම ඉන්නේ විනාඩියක් ඉන්න. ඒත් ස්ක්‍රීන් ෂෙයා කරන එක පේන්නේ නැහැ එතකොට නේ. වෙනවා ස්ක්‍රීන් ෂෙයා කරන්න. හරි උමන්දිත පුතේ මයික් එක ඔන් කරලා කියන්න බලන්න. මයික් එක ඔන් කරන්න පුතේ. ඔන්නේ නැද්ද? දැන් කියන්න බලන්න. brush, brush, wash, eat, eat, drink, go, write, play, watch, sleep. ස්ලීප් අන්න හරි. හොඳයි. යාළුවට ක්ලැප් කරමුද? යාළුවට ක්ලැප් කරමු නේද? good good good. හොඳයි. ඊගාවට අපි දැන් මේ අවසානෙට ඉන්නේ තිෂාන් පුතා. තිෂාන් පුතේ මයික් එක ඔන් කරගන්න බලන්න. හරි. කියන්න බලන්න මයි පුතා. Brush, brush, wash, eat, drink, go, write, play, play. අවසාන එක sleep. sleep නේද පුතේ? මේ තිෂාන් පුතේ අවසාන වචනේ මොකක්ද පුතේ? sleep 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 දොයි යනවා. හරි. දැන් ඕන අනිත් යාළුවෝ තරහ වෙන්න එපා. දුක හිතෙනමයි දිහා බලන්න එපා. හරිද? hina මුණක් දාන්න බලන්න හැමෝම hinaවක් දාන්න hina මුණු එපා. ඔයාලා hinaවක් දාන්න බලන්න ලස්සන hinaවක් කො. හරි 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 ඔය කියන්නේ. ඉතින් සීයලා වගේ දත් එහෙමත් වැහෙල්ලප්පා. right right. right. එහෙනම් ඔන්න ඒක හරි ඈ. ක්‍රියාපද ටික දැන් මතකයි නේද? ඊගාවට අපිට මේ තව වාක්‍ය ටිකක් තියෙනවා. වහිනවා නම් කමන්නේ ෂෙනෝ රෙකෝඩින් බාන මැනික. අපි මේ ඊගාව මෙන්න මේ ටික සැටර්ඩේ ක්ලාස් එකේදී කරන්නේ. හරිද? ඊට කලින් අපිට තියෙනවා verb book එකේ වැඩ. ගන්නකො පුතාලා verb book එකේ page number 36 36. verb book එකේ 36 පිටුව. verb book එකේ 36 පිටුව. මගේ ෆොටෝ එක නම් හැබැයි පොඩ්ඩක් අපහැදිලි මේ
ක්ලියර් මදි. පුතාලා මේ මෙන්න මේ පේජ් එක 36 පිටුව. මේක අපි හැමෝම එකතු වෙලා දැන් කරන්න තමයි හදන්නේ. ගොඩාක් අභ්‍යාස තියෙනවා පුතාලාගේ වර්බ් බුක් එකේ 36 පිටුව ගන්න. මේ අපේ දැන් අද අලුතෙන්ම සම්බන්ධ වෙන දරුවෝ පොත් ගන්න බැරුණාද දන්නේ නැහැ. එහෙම වුණොත් සෙනසුරාදා ක්ලාස් එකට රෙඩි කරගන්නකො පොතේ. දැන්ට චුට්ටක් බලාගෙන ඉන්න පොත නැත්නම්. හරි? හරි. ඉතින් එහෙනම් පුතේ බලන්න මේ දිනේ ලියනකො ඉස්සෙල්ලාම write the date දිනේ ලියමු අපි ඉස්සෙල්ලාම. පිටු 8ක් තියෙනවා. පිටු 8ක් නෙමෙයි පිටු 9ක් තියෙනවා. ඔය verbs කියන පාඩමට අදාළව පුතාලට verb book එකේ විතරයි. පිටු 9ක් කියන්නේ ගොඩාක් නේද? හරි දැන් pupils book එකේ නම් lesson එක ඉවරයි. verb book එක තමයි දැන් අපිට තියෙන්නේ. හරි. පුතේ ඔන්න බලන්න මෙතන පොඩ්ඩක් මේ පොඩි වචනයක් වාක්‍යයක් තියනවා නේද? Verbs tell us what people, animals and things do. ක්‍රියාපද වලින් කියන්නේ මිනිස්සු සත්තු සහ වෙන මොනවා හරි වෙන දෙයක්. කරන දෙයක් හරි වෙන දෙයක් හරි ආදිත්‍ය බබෝ. හරි. එහෙනම් බලන්න පුතේ. මේ මොකද්ද මේ කවුද මේ? බේබි. ෂෝක් බේබි කෙනෙක් නේ. ඔයාලා චුටි කාලේ හොම වෙන්නේ නැති නේද? එයා මොකද මේ කරන්නේ? හොඳට ඔව් දොයි ස්ලීප් නේද? දොයි. එහෙනම් ඔයාලා කරන්න තියෙන්නේ circle the correct answers. sleep කියලා තියෙන වචනේ හොයලා ඕමම circle එකක් දානවා. දැන් තේරුණාද? හරි දැන් මෙතන පුතාලා දන්නේ නැති තව අලුත් වචන මුණ ගැසේ. එතකොට ඒවා සිංහල තේරුම චූටියට ලියාගන්න. දැන් මේක අලුත් වචනයක්. listen to music. අපි ඒක තිබ්බේ නෑනේ අපිට පොතේ නේද? listen to music කියන්නේ සංගීතයට ඇහුම්කන් දෙනවා. සින්දු අහනවට ලියාගන්න. listen to music. සංගීතයට ඇහුම්කන් දෙනවා. එහෙම නැත්නම් සින්දු අහනවා. පොඩ්ඩක් ලියාගන්න පුතාලට බැයි නම් කාගේ හරි උදව් ගත්තා වුණත් කමක් නැහැ. හරි නේද පුතේ? ඊගාට බලන්න මේ දෙවෙනියට මේ ගර්ල් මොකද කරන්නේ පුතේ? එයා මූණ සෝදනවා නේද? මේ පේන්ට් කරනවද? පාට කරනවා එහෙම දෙයක් නෙමෙයි නේද මේ? wash the face මූණ සෝදනවා. wash ඒක අපි ඉගෙන ගත්තා. wash ඊගාට මොකද කරන්නේ? brush the teeth දත් මදිනවා. මේ රන් කියන්නේ දුවනවටනේ. මේ දුවනවද? රන් කියන්නේ දුවනවටනේ. මෙයා දුවනවද මේ නැහැ. දන්නේ නැති වචන තියෙනවා. ඒකට කමක් නෑ පුතේ ඈ. සිංහලේ තේරුම ලියාගන්න හැම ඊට පුතාලා ඒවා හුරු වෙයි. බලන්න ඊගාට මේ මොකද කරන්නේ පුතේ? සෙල්ලම් කරනවා නේද? play මේ වචනේ මොකද්ද? මේ වාක්‍යයේ ride a horse කියන්නේ අශ්වයෙක් පදිනවට ඈ පුතේ. මෙයා මේ අශ්වයෙක් පදින ගමන් ඉන්නේ. නෑ play නේද? play සෙල්ලම් කරනවා. ride a horse අශ්වය පදිනවට තමයි අපි ride කියන්නේ. ride a horse අශ්වයෙක් පදිනවලු. හැබැයි මේ අශ්වයෙක් පදිනා නෙමෙයි. මෙයා මේ බෝල ගහනවා නේ. play ඊගාට ජාලි බබෝ මේ බලන්න ඔයාද මන්ද මේ ඉන්නේ. හරි මොකද කරන්නේ?
play badminton. badminton සෙල්ලම් කරනවා නේද පුතේ? play සෙල්ලම් කරනවා. cook උයනවා. මේ උයනවද? ඈ? නෑ නේද? නෑ. cook නෙමෙයි නේ. play badminton. ඔන්න පුතේ ඊගාව එක බලන්නකෝ. බලන්න සින්දුවක් කියාගෙන නානව නේද? ආ? හැබැයි වර්ඩ් එක නම් අපිට තිබ්බේ නෑ මේ පොතේ. නානවට අපි කියනවා bathe කියලා. මේ නානවා. ලියාගන්නකෝ ඒක bathe නානවා. නානවා. සින්දු කියා නානවා. ඔයාලත් එහෙමද? බලන්න සින්දු කියා නානයිකෝ. නැද්ද කවුරු? නානවා ඉන්න කිව්වපෝ. සමහර අය ඉන්න නානකට සින්දු කියනවානේ. ඔව් එහෙමද? ඒකනේ නේද? හොඳයි ඈ. සින්දුවක් කියාගෙන ඉන්න ඕනි ඉතින් නේද? හරි bathe නානවා. ඊගාට බලන්න මොකද මේ කරන්නේ පුතේ? මේ උගන්වනවද ටීච්? no swim පීනනවා. මම තව වැඩිපුර ක්‍රියාපද ටිකක් පුතාලට කියලා දෙන්නම්. අපි සෙනසුරාදාට නම් බැරි වෙයි මේ ලෙසන් එක ඉවර කරලා කියා දෙන්නම් ඈ. හරි? මේකේ තියෙන වැඩිපුර ක්‍රියාපද ටික වෙනම කියා දෙන්නම්. swim කියන්නේ පීනනවට. swim පීනනවා. ඊගාව එකත් මම ඔන්න හෙල්ප් කරන්නම්. work on the computer. කම්පියුටර් මොකක් හරි වැඩක් නේද පුතේ? cook කියන්නේ උයනවනේ. උයනවා නෙමෙයි. work on the computer. කම්පියුටරේ මොකක් හරි වැඩක්. ලියනවා මේ ටයිප් කරනවා හරි නේද? තනි බබෝ. හරි ඊගාට බලන්න පුතේ මේ මොකක්ද අනේ ලස්සන මූණ පොතක් කියවනකොට බලන්න ලස්සන වෙනවා මූණ. read චන්ලි පුතේ read. yes එතන පුතේ read. පොත් කියවන ඒ teach නෙමෙයි හොඳේ read. teach කියන්නේ උගන්වනවට ඈ. read කියන්නේ පොත් කියවන. ඊගාට මේ මොකද්ද පුතේ? ඔයාලා කොහොමද උදේ නැගිටින්නේ? ඈ? කොහොමද උදේ නැගිටින්නේ? අනේ අම්මේ නේද? කාවගේද එතකොට? හොඳට හිරි ඇරලා හැම නේද? නැගිටින්නේ? මේ තියෙන්නේ wake up නැගිටිනවා. wake up නැගිටිනවා. clean the garden කියන්නේ garden එක පිරිසුදු කරනවා නේද? wake up. ඊගාට මේ දිමාෂ පුතේ මේ මොකද්ද මේ? උයනවනේ. පේනවනේ මොනවා හරි දුන් දානව නේද පුතේ? cook උයනවා. cook උයනවා. ඊගාට බලන්නකො පුතේ නේද මේ කොණ්ඩ කිරිල්ලියක් ඉන්නවා මොකද එයා කරන්නේ? drink මොනවා හරි බොනවා නේද පුතේ? දැන් ඔයාලටත් මොනවා හරි බොන්න හිතුණාද? දැන් හවස් වෙලා දැන් කූල් එහෙම බොන්න හොඳ නැහැ. තේ එකක් වගේ නම් කමක් නැහැ drink. හරි drink බොනවා මොනවා හරි කමන්නේ. තේද cool drinks ද නේද? ඔයාලා ඔය බොන වෙන්නේ නේවා තියෙන්නේ මයිලෝ නේද? Nescafe ඕන දෙයක් drink. ඊගානේ මේ මොකද කරන්නේ? ඒක නම් හොඳටම දන්නවා. මොකද පුතේ? run දුවනවා නේද? run දුවනවා. ඊගාට right ඒක අපි ඉගෙන ගත්තා. right ලියනවා. ඊගාට මොකද කරන්නේ පුතේ මේ paint කරනවා පාට කරනවා මොකක් හරි චිත්‍රයක් පාට කරනවට හරි අපිට කියන්න පුළුවන් paint කියලා. ඒ දන්නේ නැති අලුත් වචන ටික මම පුතාලට ඉදිරියේදී කියා දෙන්නම් ඈ. paint ඒවට මම වෙනම rule pretute එකක් මේ හදපුවාට හදලා දාන්නම්. හදලා දාලා පුතාලට මේ words ටික lesson එක ඉවර කරලා කියා දෙන්නම් ඈ. lesson එක ඉවර කරලා කියා දෙන්නම්. හරි.
එතකොට බලන්න දැන් දන්නේ නැති වචන මේකේ ගොඩාක් ඉගෙන ගන්න ඇති පුතේ. හැබැයි ඒ ඔක්කොම සාමාන්‍යයෙන් අපි එදිනෙදා කරන දේවල්නේ නේද පුතේ? මම ඔයාලට හැමදාම කියලානේ පොතේ වචන ටික විතරක් නෙමෙයි. අපි තව වචන ගොඩාක් දැනගෙන ඉන්න ඕනේ. ඊගාට මේ ඊගා පිටුවත් පුතාලා පුළුවන් නම් කරන්න. 37 කැමති නම් කරන්න 38 39 ඒවා කැමති නම් කරන්න පුළුවන්. කැමති නම් කියන්නේ මේ හෝම්වර්ක් එකක් විදිහට කැමති නම් පුතාලා කරන්න. කොහොමද මම ওই ටික මේ ක්ලාස් එකේදී කියලා දෙනවා ওই වැඩිපුර තියෙන වචන ටික. හරි. ඔන්න පුතේ දැන් අද අපි ওই කොටස තමයි කරන්නේ. පුතාලට තියෙනවා පොඩි වැඩ කීපයක් සැටර්ඩේ ක්ලාස් එකට එද්දි කරගෙන එන්න. හරිද? හෝම්වර්ක් පුළුවන් නම් කරන්න නැත්නම් අපි ක්ලාස් එකේදී කරමු. පුතාලගේ මේ pupils book එක ගන්නකෝ. එතන තියෙනවා මෙන්න මේ විදිහේ රූප ටික. මේ page number 33 33 පිටුව. apple, butterfly, elephant, dog, igloo, cat මේව තියනවා නේද මේ page එකේ. ආන්ගේ රූප ටික පුතාලා සැටර්ඩේ ක්ලාස් එකට එද්දි හොයාගෙන එන්න පත්තරයකින් කපලා හරි පුතාලා රූප ඇඳලා හරි ක්ලාස් එකේ ගොඩක්ම රූප අඳින්න ටයිම් දෙන්නේ නැත්තේ වෙලාව ගොඩක් යන නිසා. හරි. මේ ඒ ලබන සතියේට ඒ වගේ ඇක්ටිවිටි එකකුත් තියෙනවා. මේකට පුතාලා රූප හොයාගෙන එන්න. ඒතර අපිට ලේසි. තේරුණාද? මේක මොකද්ද කවදටද ඕනේ? සෙනසුරාදාට හැමෝටම. සෙනසුරාදා හවස පන්තියට 5ට තියෙන්නේ. ඒ ක්ලාස් එකට එද්දි ওই ටික හොයාගෙන එන්න ඕනේ. ඊට අමතරව පුතාලට මම මේ 2 වසරේ ඉඳන් ආපු අයට දීලා තියෙනවා මේ කලර්ස් ටියුට් එක. හරි? ඒ ටියුට් එකක් තියෙනවා නම් ළඟ තියාගන්න. ඉතින් හොඳයි. මම ඒක ආයෙම දාන්නම් group එකට. print කරගන්න නම් අවශ්‍යම නැහැ. මෙන්න මේ වගේ round ටිකක් කපාගෙන එන්න A4 වලින්. A4 නැත්නම් varnish හරි. මේ තියෙන colors අපි මෙයා ක්ලාස් එකේදී තමයි අලවන්නේ. හරිද? ක්ලාස් එකේදී අලවමු. circle ටික කපාගෙන එන්න. මේ විදිහට මේ colors ටික අරගෙන එන්න. තේරුණාද? ඔව්. දැන් අපිට මට හරියටම කියන්න බෑ ලබන සතියේ ලෙසන් එක ඉවර වේද කියලා. අපි බලමු. වෙලාවක් තිබ්බොත් මේකත් මම මේ සැටර්ඩේ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි? මේ පිටු අංකය 34 34 33 34 අවසාන කොටස. හරිද? right. ඉතින් පුතාලට මේ පණිවිඩ කීපයක්ම තියෙනවා මම සෙනසුරාදාට කියන්නම්. අර නම් හදන පාඩම මගහැරිච්ච දරුවෝ ඉන්නවනේ. ඒතකොට යාළ වෙනුවෙන් ආයි සම්මන්ත්‍රණයක් තියෙනවා. සම්මන්ත්‍රණයක් තියලා නම් හදන පාඩම නිමාඩු සතියේ දිනයක කරන්න බලාපොරොත්තු වෙනවා. මට දැන් දිනේ මතක නෑ. පුතාලට දැනුවත් කරන්නම් උදේ වරුවේ සෙමින එකක් දාලා ඒ පාඩම මේ පුතාලට කියලා දෙන්න හදන්නේ. ඒ විස්තර ඔක්කොම මම group එකට දානවා. ඊගාට තනි රූලේ අර නිවැරදිව ලියන්න දන්නේ නැති අලුතෙන් සම්බන්ධ වුණ දරුවෝ ඉන්නවා නම් එයාලටත් ඒක වෙනම කියා දෙන්න සෙමින එකක් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම ඒ විස්තර ඔක්කොම දින වේලාව එක්කම පුතාලව දැනුවත් කරන්නම් එතකොට අවශ්‍ය අයට ඒවට සම්බන්ධ වෙලා අර මගහැරන කොටස් ටික කරගන්න පුළුවන්. අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ විශේෂයෙන්ම නම් හදන පාඩම එහෙම අවශ්‍යයිනේ පුතේ. හරි ඒ නිසා ඒ ටික මගහැරුණ දරුවන්ට ඔන්න ඉගෙන ගන්න අවස්ථාව දෙන අපි නිමාඩු කාලේ සති දෙකේ පොඩි ඉතින් ප්‍රයෝජනයක් ගමු නේද? මොනවා හරි ඉගෙන ගන්න. හරි? right. ඉතින් එහෙනම් 3 වසර පළවෙනි කණ්ඩායමේ අයට හෙට ග්‍රැමර් ක්ලාස් එක තියෙනවා. 3 වසර දෙවෙනි කණ්ඩායමේ අයට සෙනසුරාදා 12 මාර්ට තියෙනවා ග්‍රැමර් ක්ලාස් එක. ඉදිරි දිනවල කරන්න අවශ්‍ය වෙන ටියුට්ස් පේපර් එහෙම පුතාලට දාලා තියෙනවා 3 වසරේ දෙවෙනි කණ්ඩායමේ අයට. මේ පැහැදිලි මෙසේජ් දාලා තියෙනවා. ඒවා බලන්න අම්මලා. ඒ අවශ්‍ය ටියුට් රෙඩි කරගන්න. ළඟදි ගන්න ඒවා නැහැ. මාර්තු වලට තමයි ටියුට් තියෙන්නේ. ලබන සතියේ පේපර් එක කරමු අපි හරි. ඉතින් එහෙනම් අපි අද ක්ලාස් එකේ වැඩ ටික මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. ඊගා පන්ති වාරයෙන් හම්බෙමු පුතේ. පරිස්සමෙන් ඉන්නේ නම්. අයබෝවන්. බයි. හරි. ලී වෙනවයි පුතාලා.